New Focus Media ශ්‍රී ලාංකීය දෘශ්‍ය මාධ්‍යකරණයේ පෙරලිකාර සන්නාමය. හොඳයි හැමදෙනාම සාදුනාදයක් පවත්වලා තුන්විටක් නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වෙන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතේයම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතේයම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතේයම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දෂ්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු කියමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා
සම්බුද්දස්ස පුත්තා මත්තේ ධනං මත්තේ ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ දනං තීති. කරුණික ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත බෞද්ධ පින්වතුනි, මේ උතුම් මොහොත තුල මේ හැම දිනාම බලාපොරොත්තු වෙන්නේ වටිනා කියන කුසල් වැඩෙන උතුම් පින්කමක් සිද්ධ කරගන්නටයි මේ හැම දිනාම මේ මොහොත තුලදී බලාපොරොත්තු වෙන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ආකාරයට සබ්බ දානං ධම්ම දානං ජිනාති, මේ ලෝකේ තිබෙන සියලුම දාන අතුරෙන් මුල් තැන ගන්න, උසස් තැන ගන්න දානය බවට පත්වන උතුම් ධර්ම දානමය පින්කමක් සිද්ධ කරගෙන මේ උතුම් පින්කමෙන් ලැබෙන කුසල් බල මහිමයෙන්, පින් බල මහිමයෙන් තමන්ගේ මෙලොව ජීවිතය වාසනාවන්ත කරගන්නට, පරලොව ජීවිතය සුගතිගාමී කරගන්නට, තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය සුවපත් කරගන්නට කියන මේ වටිනා වූ කාරුණික චේතනාවන් මුදුන්පත් කරගෙන තමයි මේ උතුම් පින්කම සිද්ධ කරගන්නට බලාපොරොත්තු වෙන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ අගය කරපු පින්කම් අතර ඉහළ ගණෙහිලා අගය කරපු පින්කමක් තමයි මේ ධර්ම දානමේ පින්කම කියලා කියන්නේ. තමන්ට දුර්ලභව ලැබුණ මේ වටිනා කියන මනුස්ස ජීවිතය පිළිබඳව තේරුම් ගන්නට හැකියාවක් ලැබෙන පින්කමක් තමයි මේ ධර්ම දානමය පින්කම කියලා කියන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ, පැහැදිලි කරන්නට යෙදුනේ තමන්ට දුර්ලභව ලැබෙන මේ මනුස්ස ආත්ම භාවය තුලදී මේ ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන උපරිම ඵල නෙලාගෙන මරණය කියන ධර්මතාවයට පත්වෙන විට නැවත ආත්ම භාවයක උපදිනකොට තමන්ට සුගතිගාමී ආත්ම භාවයක් තුල උත්පත්තියක් ලබන්න පුළුවන් වෙන විදිහට පින්කම් සිද්ධ කරගන්න, ආනිසංස රැස් කරගන්න, කුසල් වඩා ගන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. මොකද පින්වතුනි, මේ ඔබට මට ලැබිලා තියෙන මනුස්ස ජීවිතය, මේ ආත්ම භාවය අපිට ලබන්න ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දුර්ලභ කාරණා දේශනා කරන්නට යෙදුණා. ඒ දුර්ලභ කාරණා අතුරෙන් බුදුරජාණන් වහන්සේ පළවෙනියෙන්ම දේශනා කරන්නට යෙදුනෙත් දුර්ලභංච manussත්තං, මේ ඔබටත් මටත් මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතයක, මනුස්ස ආත්ම භාවයක උත්පත්තියක් ලබන එක ඉතාමත් දුර්ලභ කාරණාවක්. මොකද පින්වතුනි, තමන් සිහිනුවණින් කල්පනා කරලා බලන්න, මේ ලෝකයේ තුල විවිධ ආත්මවල උත්පත්තිය ලැබපු විවිධ ජීවීන් අපිට දකින්න තිබෙනවා. මේ මනුස්ස ජීවිතය තුලදී අපි දකිනවා එක්තරා පැත්තකින් තිරිසන්ගත ආත්මවල උත්පත්තිය ලැබලා දුක් විඳින තිරිසන්ගත සතුන් අපි ඕන තරම් දකිනවා. ඒ තිරිසන්ගත සතුන් අතරත් ඒ ආත්මයන් අතුරෙන් දුක් විඳින සතුන් ඕන තරම් ඉන්නවා.
දැන් හිතලා බලන්නකෝ තිරසන්ගත ආත්මික උපදිනකොට අපි බල්ලෙක් බලලෙක් වෙලා උත්පත්තිය ලැබුවොත් හරියට පිරිසිදු කෑම වේලක් කන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. තව කෙනෙක් කාලා අනලා ඉතුරු කරලා දෙන කෑම ටිකක් තමයි අපිට කන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තිරිසංගත ආත්මික බල්ලෙක් බලලෙක් වෙලා උපදිනවා කියලා කියන්නේ මහා පාරේ තියෙන කුණු ගොඩක් ඇහිඳලා කාලා තමයි ඒ ජීවිතය ගත කරන්න සිද්ධ වෙන්නේ. ඒ අතුරෙන් කල්පනා කරනකොට මේ ඔබට මට ලැබිලා තියෙන මේ මනුස්සාත්ම භාවයේදී කොයිතරම් දේවල් නම් ලැබිලා තියෙනවද? මේ මනුස්ස ජීවිතයේදී ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රිය මනාව පිහිටලා ඒ වගේම භෞතික සම්පත් අතින් බලනකොට හිසට වහලක් ඇතුව කන්න බොන්න කෑම බීම ටික ඇතුව අඳින්න පළඳින්න ඇඳුම් පැළඳුම් ඇතුව මේ භෞතික සම්පත් වලින් ආඩ්‍යව ජීවිතයක් ගත කරන්නට අපිට ලැබිලා තියෙනවා. පින්වතුනි මේ විදිහට උපදලා මේ විදිහේ ජීවිතයක් ගත කරන්නත් අපි මහා පින්කමක් සිද්ධ කරලා තියෙන්නට ඕන. මහා කුසලයක් සිද්ධ කරලා තියෙන්නට ඕන. මොකද මේ ගමන් කරන සසරේ අපි පටන් ගැම්මක් කියන දෙයක් දැක්කේ නැහැ. මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා උන්වහන්සේ බොහෝමත්ම දුක් විඳලා කල්ප ගානක් තිස්සේ දුක් විඳලා බුද්ධත්වය අවබෝධ කරගෙන සසරක තියෙන බය සසරක තියෙන කටුකත්වය පැහැදිලි කරපු නිසා කර්මය කර්මඵලය පිළිබඳව උන්වහන්සේලා දේශනා කරපු නිසා අපි මේ විදිහේ පින්කම් සිද්ධ කරගෙන අපේ ආධ්‍යාත්මික ජීවිතය සුවපත් කරගන්නට අපි උත්සාහ කරනවා. පින්වතුනි මේ මනුස්ස ජීවිතය අපි ලැබුවේ කල්ප ගානක් දුක් විඳලා. මේ පටන් ගැම්මක් නැති සසර ගමනේදී අපි මේ මනුස්ස ජීවිතයට එන්න පෙර කී ආත්මයක අපි උත්පත්තිය ලැබලා ඉඳලා ඇද්ද? ඒ ආත්මවල උත්පත්තිය ලැබනකොට තිරිසංගත ආත්මවල වෙන්න පුළුවන්, දිව්‍ය ලෝකෙ වෙන්න පුළුවන්, සතර අපාය වෙන්න පුළුවන්. මේ කියන ස්ථානවල උත්පත්තිය ලැබලා අවසානයේදී කොහොම හරි දුක් විඳලා මේ මනුස්ස ජීවිතයට ආවා. මේ මනුස්සාත්ම භාවයට ආවා. මේ මනුස්සාත්ම භාවය තුලදී අපි උත්සාහ කරන්නට ඕන කුසල් ධර්ම සිද්ධ කරගෙන පින් දහම් සිද්ධ කරගෙන මේ දුක් විඳින සසර මේ ආත්ම භාවය තුලදී නිමා කරගන්නට කෙටි කරගන්නට තමන්ට සසරක් කෙටි කරගන්න පුළුවන් එකම ආත්ම භාවය තමයි මේ මනුස්සාත්ම භාවය කියලා කියන්නේ. දැන් හිතලා බලන්නකෝ මේ මනුස්ස ජීවිතයේදී මනුස්ස ආත්ම භාවය තුලදී තමන්ට කොයිතරම්නම් පින්කම් කරගන්න පුළුවන්ද? තමන්ට එක් පැත්තකින් දන් හැන්දක් පූජා කරලා පින් රැස් කරගන්න පුළුවන්. තමන්ට මේ විදිහට වාඩි වෙලා බණ ටිකක් අහලා කුසල් රැස් කරගන්න පුළුවන්. තමන්ට හැම අතකින්ම කුසල් වඩා ගන්නට පින් රැස් කරගන්නට හැකියාවක් ලැබිලා තියෙනවා. තමන් හැමදාම උදේ හවස ගෙදර බුදුන් වඳිනවනේ. ඔය ගෙදර බුදුන් වඳිනකොට තමන්ට හැකියාවක් ලැබෙනවා නම් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා මම මේ වන්දනාමාන සිද්ධ කරන්නේ මගේ බුදුහාමුදුරුවන්ට. මම මේ පැන් වීදුරුව පූජා කරේ මගේ බුදුහාමුදුරුවන්ට. මම මේ සුවඳ මල් ටික පූජා කරේ මගේ බුදුහාමුදුරුවන්ට. ඒ කුසල් බල මහිමේ හේතු කරගෙන පින් බල මහිමේ හේතු කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේදීම මට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට නිර්වාණය අවබෝධ කරගන්නට මේ පින්කම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් නම් ඒක තමයි මේ ලැබිච්ච මනුස්ස ජීවිතයෙන් ලබන ලොකුම ජයග්‍රහණය බවට පත්වන්නේ. දැන් ඉදිරියේදී 2026 අවුරුද්දේ සිංහල අලුත් අවුරුද්ද උදා වෙනවා. මේ සිංහල අලුත් අවුරුද්දක් උදා වෙනකොට තමන්ගේ ජීවිතයේ එන්නම වයසට යන්න වයෝවෘද්ධත්වයටපත් වෙනවා.
අවුරුද්දක් ගත වෙනවා කියලා කියන්නේ Tamanගේ ජීවිතේ ජීවත් වෙන්න තිබ්බ කාල සීමාව ටිකක් අඩු වෙනවා. මේ අවුරුද්දක් උදා වෙනකොට Taman ඒ ලබන්නා වූ අලුත් අවුරුද්ද තුල සතුටු වෙනවා වගේම Tamanගේ ජීවිතයට පින්කම් සිද්ධ කරගන්නත් උත්සාහවන්ත වෙන්න. කුසල් රැස් කරගන්නත් උත්සාහවන්ත වෙන්න. මොකද මේ පින්වතුන්ට මතක ඇති 2025 අවුරුද්දේ අවසාන මාස කීපය මේ ලංකාව තුල කොයිතරම්නම් ඛේදවාචකයක් සිද්ධ වුණාද? මේ ලංකාවේ මිනිස්සු කී දෙනෙක් නම් හඬා වැළපෙමින් ජීවත් වුණාද? 2025 අවුරුද්දේ අවසාන මාස කීපේ කවුරුත් හිතපු නැති විදිහට ජීවිත කීයක් නම් අහිමි වුණාද? පින්වතුනි, ඒ සිද්ධ වෙලා තියෙන්නේ ස්වභාව ධර්මයේ විසින්ම මේ මනුස්ස ජීවිතේ ජීවත් වෙන මිනිස්සු සිද්ධ කරන අකුසල් දිහා දැකලා ස්වභාව ධර්මයේ විසින්ම දඬුවම් දෙන්න පටන් අරගෙන දැන් හිතලා බලන්නකෝ දැන් ඔය කඳු නායේ යනකොට ඔය කඳු අතර ගෙවල් හදනකොට කවුරුත් හිතුවද ප්‍රාර්ථනා කරාද මගේ අවසාන ජීවිතය මම මරණයටපත් වෙන්නේ මගේ ගේ පිටිපස්සේ තියෙන කන්ද පාත් වෙලා ඒ කන්දට යට වෙලා කියලා කවදාවත් ප්‍රාර්ථනා කරාද? කවදාවත් හිතපු නැති විදිහට Tamanගේ අතේ බත් පිඟාන තියෙනකොට කී දෙනෙක් නම් ඒ කන්ද පාත් වෙනකොට නිදි පැදුරේ ඉන්නේ නැද්ද? කී දෙනෙක් නම් Tamanගේ දරුවට කිරිපෝමින් ඉන්නේ නැද්ද? එහෙම ඉඳලා අවසාන මොහොතේදී කන්දකට යට වෙලා ජීවිත හිමි වුණා. ඒ වගේම ගම් වතුරට යට වෙලා ජීවිත හිමි වුණා. ඒ නිසායි පින්වතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට යෙදුනේ මේ දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතය තුලදී Taman පුළුවන් තරම් කුසල් ධර්ම සිද්ධ කරගන්න, පින්කම් සිද්ධ කරගන්න, ආනිසංස රැස් කරගන්න. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. Taman යමක්ද වපුරන්නේ ඒහා සමාන අස්වැන්නක් තමයි අපිට ලබා ගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ. දැන් අපි කුඹුරක් කොටන්නේ මොකටද? අපි මඩ ගාගෙන වේස මහන්සි වෙලා කුඹුරකට බහින්නේ යම් පළදරාවක් ලබා ගන්න. දවස් ගාණක් මහන්සි වෙලා කුඹුර කොටලා එතනින් නවතින්නේ නැහැ. අපි කුඹුරෙන් අස්වැන්නක් ලබා ගන්න පුළුවන් විදිහට යම් බීජයක් වපුරනවා. අපි බීජයක් වපුරනවා වගේම ඒ බීජෙන් පළදරාව ලැබෙනකම්ම ඒ පැලවලට අපි සාත්තු කරනවා. පොහොර ගහනවා. විවිධ දේවල් සිද්ධ කරලා Taman යම් පළදරාවක් ලබා ගන්න යම් වෙහෙසක් දරනවා. ඒ වගේ මේ මනුස්ස ජීවිතය තුලදී අපි මේ සසර ගමන කෙටි කරන්න නම් සසර ගමන නිමා කරන්න නම් වෙහෙසක් දරන්නට වෙනවා. මහන්සියක් දරන්නට වෙනවා. Tamanට පුළුවන් වෙන්නට ඕන මේ ආත්ම භාවය තුලදී මේ භෞතික සම්පත් වලින් ඈත් වෙලා Taman ඇති කරගෙන තියෙන බැඳීම් වලින් ඈත් වෙලා ජීවිතයක් ගත කරන්න. පින්වතුනි බුදුහාමුදුරුවොත් බුද්ධත්වය අවබෝධ කරගත්තේ දවසක් දෙකක් පෙරුම්දම් පුරලා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගන්නට කල්ප ගානක් මුළුල්ලේ දුක් විඳා. උන්වහන්සේ සාරාසංකේය කල්ප ලක්ෂයක් දුක් විඳලා පාරමී ධර්මයන් පූර්ණය කරලා උන්වහන්සේ ඒ පාරමී ධර්මයන් පූර්ණය කරනකොට පළවෙනියෙන්ම පූර්ණය කරපු පාරමිතාව තමයි දාන පාරමිතාව කියලා කියන්නේ. උන්වහන්සේ මේ මනුස්ස ජීවිතයට ආපු මොහොතේදී සිද්ධාත් බෝසතාණන් වහන්සේ හැටියට මේ ලෝකයේ තුල උත්පත්තිය ලැබපු මොහොත තුලදී උන්වහන්සේට ගිහි ජීවිතය කෙරෙහි කලකිරීම ඇති වුණේ මහා ලොකු දේවල් දැකලා නෙමෙයි. සිද්ධාත් බෝසතාණන් වහන්සේට මේ ගිහි ජීවිතය පිළිබඳව කලකිරීම ඇති වුණේ පොඩි හතරක් දැකලා. පුංචිම පුංචි දේවල් හතරක් දැකලා. මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් පැවිදිරුවක් කියන මේ සතර පෙර නිමිති දැකලා තමයි සිද්ධාත් බෝසතාණන් වහන්සේ ගිහි ජීවිතයේ පිළිබඳව කලකිරීම ඇති කරගත්තේ.
ඒ ගිහි ජීවිතයේ පිළිබඳව කලකිරීම ඇති වෙනකොට සිදුහත් බෝසතාණන් වහන්සේ බැඳීමකට මුහුණ දීලා ඉඳියේ. මේ ඇත්ත හැම කෙනෙක්ම දන්නවා. උන්වහන්සේ ගිහි ජීවිතය අතහැරලා යනකොට දෙයක් පැවසුවා. රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං. රාහුලේ කුපන්නා බැඳීමක් ඇති වුණා. තමන්ට දරුවෙක් උපදිනවා කියලා කියන්නේ මේ මනුස්ස ජීවිතය අපි බැඳීමක් ඇති කරගන්නවා. තමන්ට ඥාතිවරු රැස් වෙනවා කියලා කියන්නේ මේ මනුස්ස ජීවිතේ අපි බැඳීම් රැස් කරගන්නවා. අන්නේ රැස් කරගන්නට යෙදුන බැඳීම් සිදුහත් බෝසතාණන් වහන්සේ අතහැරියා. ඒ වගේම උන්වහන්සේට මේ මනුස්ස ජීවිතය තුලදී ජීවත් වෙන්න ඕන තරම් සැප සම්පත් තිබ්බා. රස්නේ කාලෙට ඉන්න වෙනම මාලිගා, සීතල කාලෙට ඉන්න වෙනම මාලිගා, වැසි කාලෙට ඉන්න වෙනම මාලිගා, රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියලා මාලිගා තිබ්බා. උන්වහන්සේ මේ හැම දෙයක්ම අතහැරලා බුද්ධත්වය අවබෝධ කරගන්න කටයුතු සිද්ධ කරේ. බුද්ධත්වය අවබෝධ කරගන්නට යෙදුනේ උන්වහන්සේට විතරක් ප්‍රයෝජන ගන්න නෙමෙයි. ලෞතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගත්තන් පස්සේ මේ මනුස්ස ජීවිතේ ඉපදෙලා ඉන්න අපිනේ කුසල් වඩාගන්නේ, අපිනේ පින් රැස් කරගන්නේ. මගේ බුදුහාමුදුරුවෝ නිසා මම සසර කෙටි කරගන්න කුසල් රැස් කරගන්නවා. මගේ බුදුහාමුදුරුවෝ නිසා මගේ දෑත් දෙක එකට එකතු කරලා අනේ සාදු කියලා හරි කුසල් රැස් කරගන්නවනේ. ඒක නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ වටිනාකම පිළිබඳව Taman තේරුම් ගන්න. මේ මනුස්ස ජීවිතයේ තියෙන වැදගත්කම පිළිබඳව Taman අවබෝධ කරගන්න. නුවණින් දකින්න. ඒ නිසායි මම මුලින් ගාතාවක් සිහිපත් කරා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන. පුත්තා මත්තේ ධනං මත්තේ ඉතේ බාල්හෝ විහඤ්ඤතේ අත්තාහි අත්ත නොනත්තේ කුතෝ පුත්තෝ කුතෝ ධනං. ලෞතර බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කරන්නට යෙදුණා පුත්තා මත්ති ධනං මත්ති. මේ මනුස්ස ජීවිතය ගත කරද්දී අපි බොහෝ වෙලාවට හිතන දෙයක් තමයි මට දරුවෝ ඉන්නවා, මට ධනිය තියෙනවා. මේ විදිහට හිතලා ජීවත් වෙන බොහෝ පිරිසක් මේ මනුස්ස ජීවිතේ ඉන්නවා. නමුත් පින්වතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට යෙදුනේ තමන්ට දරුවෝ ඉඳියත්, තමන්ට ධනය තිබ්බත් අවසාන මොහොතේදී මරණයට පත් වෙනකොට තමන්ට තමන්වවත් නැහැ. මොකද මේ මනුස්ස ජීවිතේ මේ අපිට ලැබිලා තියෙන පංචස්කන්ධය අපි පෝෂණය කරාට මේක අපිට අයිති දෙයක් නෙමෙයි. අවසාන මොහොතේදී මරණයට පත් වෙනකොට මරණයට පත් වෙලා මේ පංචස්කන්ධයේ මහ පොළොවට නිදිරලා යන්නේ. මේ පස් ගොඩකට නිදිරලා යන්නේ. අපි කොච්චර ආසාවකින්, තණ්හාවකින්, තෘෂ්ණාවකින් යුක්තව පෝෂණය කරත් මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංචස්කන්ධය අවසානයේදී අපිට අයිති වෙන්නේ නැහැ. අපිට උරුම වෙන්නේ නැහැ. Tamanට උරුම වෙන්නේ මරණයට පත් වෙනකොට අරගෙන යන්න පුළුවන් කමක් ලැබෙන්නේ Taman සිද්ධ කරන කුසල අකුසල කර්ම විතරයි. පින්දහම් විතරයි. හොඳ නරක කියන මේ දේවල් විතරයි. ඒක නිසා මනුස්ස ජීවිතය තුලදී Taman පුළුවන් තරම් හොඳ වැඩ කියන දේවල් විතරක් සිද්ධ කරන්න. කුසල් වැඩ කියන දේවල් විතරක් සිද්ධ කරන්න. එහෙම වුණොත් පුළුවන් කමක් ලැබෙනවා මේ මනුස්ස ජීවිතේ සුවපත් විදිහට ජීවත් වෙනවා වගේම අවසාන මොහොතේදී මරණයට පත් වෙනකොටත් සුවපත් විදිහට මරණයට පත් වෙන්න. පින්වතුනි අද කාලේ කෙනෙක් මරණයට පත් වෙනකොට කොයි තරම්නම් දුකක් වේදනාවක් විඳිනවද? දැන් හිතලා බලන්නකෝ අපි ඊගාව ආත්මය පිළිබඳව තේරුම් ගන්නේ නැතුව අකුසල ධර්ම සිද්ධ කරනවා. ඒ අකුසල ධර්ම හේතු කරගෙන මේ ආත්මෙදි මේවා ගෙවන්න සිද්ධ වෙනකොට දැන් අකුසල් සිද්ධ කරලා අවසාන මොහොතේදී මරණයට පත් වෙනකොට තමන් ලෙඩ ඇඳට වැටුණොත් තමන් කල්පනා කරලා බලන්නකෝ කොයි තරම්නම් වේදනාවක් දුකක් විඳින්න වෙයිද කියලා. දැන් හිතලා බලන්න අවසාන මොහොතේදී මැරෙනකොට මම ලෙඩ ඇඳට වැටෙනවා. මේ ලෙඩ ඇඳට වැටෙනකොට තමන්ට තමන්ගේ දෑත් දෙකින්
බත් ටිකක් කනලා කන්න බැරි වෙනවනේ. මේ උගුරෙන් පල්ලෙහාට කෑම ටිකක් කාලා ගිල ගන්න බැරි වෙනවනේ. තමන් ලෙඩ ඇඳට වැටෙනවා කියලා කියන්නේ තමන්ගේ මතකයේ අමතක වෙනවා. තමන්ගේ දරුවන් පිළිබඳව, ස්වාමි පුරුෂයා පිළිබඳව, ස්වාමි දියණිය පිළිබඳව, ඥාතිවරු පිළිබඳව, අම්මා තාත්තා පිළිබඳව තමන්ට සිහිපත් කරන්න මතකයේ නැති වෙනවා. ඒ විදිහට මතකයේ අමතක වෙනවා කියලා කියන්නේ කොයිතරම්නම් වේදනාවක්ද. තමන්ට තමන්ගේ දෑතින් බත් ටිකක් කනලා කන්න බැරි වෙනකොට, තමන් කුසගින්න ඉන්නකොට කොයිතරම්නම් වේදනාවක් දැනේද? කොයිතරම්නම් දුකක් දැනේද? ඒ වගේම ඒ ලෙඩ ඇඳට වැටුණට පස්සේ තමන්ගේ වචනය කටෙන් පිට කරගන්න බැරි වෙනකොට තමන්ට කුසගිනී කියලා කියන්නේ කොහොමද? තමන්ට වේදනාවයි කියලා කියන්නේ කොහොමද? ඒ වේදනාව දරා ගන්නම සිද්ධ වෙනවා. ඒක නිසා පින්වතුනි, මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ එහෙම වේදනාවල් විඳින්නේ නැතුව සුවපත් විදිහට ජීවත් වෙන්න අපි උත්සාහ කරන්නට ඕන. සුවපත් විදිහට ජීවත් වෙන්න උත්සාහ කරනවා වගේම අවසාන මොහොතේදී මැරෙනකොටත් සුවපත් විදිහට මැරෙන්න අපි පින්කම් කරගෙන තියෙන්නට ඕන. ඔය බුදුන් වැඳපු දෑත් දෙක එකට එකතු කරලා අනේ සාදු කියලා කරපු පින්කම් මෙනෙහි කළා තමන්ට මරණයටපත් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නට ඕන. අන්න එහෙම මරණයටපත් වෙන කෙනා නැවත උපදිනකොට අනිවාර්යයෙන්ම ඉපදෙන්නේ සුගතියක. මොකද තමන් කරපු පින්කම් මෙනෙහි කරනවා කියලා කියන්නේ, කුසල් ධර්ම සිහිපත් කරනවා කියලා කියන්නේ ඒ කෙනා කවමදාවත් දුගතියකට යන්නේ නැහැ. ඒ කෙනා කවමදාවත් නරකාදියකට යන්නේ නැහැ. ඒ කෙනාට හැකියාව ලැබෙන්නේ සුගතියකට යන්න, සුවපත් ස්ථානයකට යන්න. මේ ආත්ම භාවය තුල මනුස්ස ජීවිතයක් ලැබිලා ඊගාව ආත්මය තුලදී තිරිසංගත ආත්මික නම් ඉපදෙන්නේ මේ ආත්මෙ ලැබිච්ච මේ මනුස්ස ජීවිතයෙන් මොකක්ද ලබාගෙන තියෙන ඵලෙ? මොකක්ද ලබාගෙන තියෙන ප්‍රයෝජනේ? ඒ නිසායි බුදුහාමුදුරෝ දේශනා කරේ පුත්තාමත්ති ධනං මත්ති. අපි කොච්චර මට දරුවෝ ඉන්නවා, මට ධනය තියෙනවා කියලා කොච්චර හිතාගෙන හිටියත් අවසාන මොහොතේදී කුතෝ පුත්තෝ කුතෝ ධන, තමන්ට තමන්වත් හිමි වෙන්නේ නැහැ. ඒක නිසා මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතයේ වැදගත්කම, වටිනාකම පිළිබඳව තමන් තේරුම් ගන්න. තමන් තේරුම් අරගෙන කුසල් ධර්ම සිද්ධ කරගන්න, පින්කම් රැස් කරගන්න. ඒකයි මෙතෙක් පහළ වෙච්ච සියලු බුදුහාමුදුරුවන් වහන්සේලාගේ අනුශාසනාව බවට පත් උනිත් සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතම් බුද්ධානුශාසන. සබ්බ පාපස්ස අකරණං, සියලු පාපයන්ගෙන් ඈත් වෙන්න, අකුසලයන්ගෙන් ඈත් වෙන්න, කුසලස්ස උපසම්පදා කුසල් ධර්ම සිද්ධ කරන්න, පින්දහම් සිද්ධ කරන්න, සචිත්ත පරියෝ දපනං තමන්ගේ හිත දමනය කරගන්න. ඒතම් බුද්ධානුශාසන. මෙතෙක් පහළ වෙච්ච සියලු බුදුවරුන්ගේ අනුශාසනාව බවට පත් උනේ අකුසලයෙන් ඈත් වෙලා කුසල් ධර්ම සිද්ධ කරගෙන තමන්ගේ හිත දමනය කරගෙන මේ සසර ගමන කෙටි කරගන්න උත්සාහ කරන්න. ඒක නිසා පුළුවන් තරම් කුසලයට නැඹුරු වෙන්න, පුළුවන් තරම් පිනට දහමට තමන් නැඹුරු වෙන්න. ඒවෙන් තමන්ට අවඩක් සිද්ධ වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරේ පිනට දහමට නැඹුරු වෙන කෙනා ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන්න ධර්මයේ විසින්ම ආරක්ෂා කරනවා. අපි ධර්මයත් එක්ක ජීවත් වෙනවා නම්, ධර්මයත් එක්ක ගැටෙනවා නම්, ධර්මයට ආදරය කරනවා නම්, Tamanගේ ආගමට ආදරය කරනවා නම් ඒ කෙනාව ධර්මයේ විසින්ම ආරක්ෂා කරනවා. දැන් අද සමාජයේ කොයි තරම්නම් මේවෙන් ඈත් වෙලාද? මේ ධර්මය කියන දේවල් වලින් කොයි තරම්නම් ඈත් වෙලාද? තමන් අපි ඕන තරම් බණ අහනවා. අපි කොච්චර බණ ඇහුවත් තාම තමන් ඒව තේරුම් ගන්න උත්සාහ කරේ නෑනේ. මේ අහන ධර්මදේශනාවල් තමන් තේරුම් ගන්න උත්සාහ කරන්න. තමන්ගේ ජීවිතයට එකතු කරගන්න උත්සාහ කරන්න. අපි දකුණු කනෙන් අහලා වම් කනෙන් පිට කරාට වැඩක් වෙන්නේ නැහැ. පින්වතුනි, බුදුහාමුදුරුවන්ගේ කාලේ මේ විදිහට
අවුරුදු 60 70ක් දුක් විඳලා නෙමේ සෝවාන් උනේ. දැන් හිතලා බලන්නකෝ බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 7 දී සෝවාන් වෙච්ච අය ඉන්නවනේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ පුංචි කාලේ තුලදී නිර්වාණය අවබෝධ කරගත්ත අය ඉන්නවනේ. රහත් භාවයටපත් වෙච්ච අය ඉන්නවනේ. ඇයි අද සමාජය තුලදී සෝවාන් ඵලයක් ලබන්න බැරි? රහත් භාවයටපත් වෙන්න බැරි? ඒ වෙලා තියෙන්නේ තමන්ගේ ආගමට ආදරය කරන්නේ නැහැ. තමන්ගේ දහමට ආදරය කරන්නේ නැහැ. තමන්ගේ ආගම දහම විවේචනය කරමින් ජීවත් වෙන සමාජයක් තමයි අද සමාජය කියලා කියන්නේ. මේ දහමෙන් ඈත් වෙලා ජීවත් වෙන සමාජයක්. ඒක නිසා පින්වතුනි මේ දේවල් වලින් ඈත් වෙන්න එපා. තමන් ධර්මයේ හොයන්න උත්සාහ කරන්න. තමන් ධර්මයට ආදරය කරන්න උත්සාහ කරන්න. එහෙම සිද්ධ කරනකොට මේ දුක් විඳින සසර, මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ දුක් විඳින සසරෙන් ඈත් වෙලා ජීවිතයක් ගත කරන්නට පුළුවන්කමක් ලැබෙනවා. එන්නේ ඒ විදිහට මේ ධර්මයත් එක්ක ජීවත් වෙමින් ධර්මයට ආදරය කරමින් මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම සසර ගමන කෙටි කර ගන්නට තමන් උත්සාහ කරන්න. තමන් කටයුතු සිද්ධ කරන්න. මේ මනුස්ස ජීවිතය තුලදී උපරිම ඵල නෙලා ගන්න, උපරිමයෙන් ප්‍රයෝජන ගන්න තමන් උත්සාහ කරන්න. ඒක නිසා තමන් සතුටු භාවයටපත් වෙන්න මගේ ජීවිතය තුල සිද්ධ කරගන්න පුළුවන් වටිනා කියන ආනිසංසදායක පින් වැඩෙන කුසල් වැඩෙන මහ පින්කමක් අපේ එකතු වෙලා අද සිද්ධ කරගන්නවා කියලා සතුටු භාවයටපත් වෙන්න. බුදුහාමුදුරුවෝ පින හැටියට දේශනා කරන්නට යෙදුනේ තමන්ගේ හිතේ හදවතේ ඇති වෙන සතුට. චිත්තං පුනායාතේති පුඤ්ඤං හදයන් පුනායාතේති පුඤ්ඤං. මේ වගේ පින්කමක් සිද්ධ කරලා ඒ පින්කම දිහා දැකලා බලලා මෙනෙහි කරලා තමන්ගේ හිතේ හදවතේ ඇති වෙන සතුටයි බුදුහාමුදුරුවෝ පින හැටියට දේශනා කරන්නට යෙදුනේ. ඒක නිසා තමන් සතුටු වෙන්න. මගේ ජීවිතය තුල සිද්ධ කරගන්න පුළුවන් උතුම් උදාරතර පින්කමක් අපි එකතු වෙලාද සිද්ධ කරගන්නවා, සිද්ධ කරගත්තා කියලා සතුටු භාවයටපත් වෙන්න. එහෙම සතුටු වෙන ගමන් කල්පනා කරගන්න මේ අවස්ථාව තුලදී ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන උතුම් ශ්‍රේ සද්ධර්මයෙන් දහම් මිදක් ශ්‍රවණය කරලා උපදව ගන්නට යෙදුන, රැස් කර ගන්නට යෙදුන සියලු ආනිසංසයන් පළවෙනියෙන් අනුමෝදන් කරවමු දෙවියන්ට. දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවි සුරවඩා වර්ධනය කරගනිත්වා. පින්වත් ඔබ අප හැම දෙනාම ආරක්ෂා කර දෙනසේක්වා. උතුම් නිවනින් සැනසෙන්නට දෙවියන්ට මේ පින් කුසල් හේතු ආසනා වේවා කියලා සාදුනාදයක් පවත්වලා මාත් සමගම දෙවියන්ට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ධම්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති. ඒ වගේම කල්පනා කරගන්න මේ සිද්ධ කරගන්නට යෙදුන උතුම් පින්කමෙන් ලැබෙන උතුම් පින් බලමයි මේ හේතු කරගෙන මියගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කරවමු. අප නමින් මිය පරලෝ යන්නට යෙදුන වර්ග පරම්පරානුගත මිය පරලව ගිය දන්න නොදන්න සංසාරේ මිය පරලව ගිය සියලු මියගේ ඥාතීන් මේ පින් දකීවා අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනා විසින් සිද්ධ කරගන්නට යෙදුන කුසලයක් හැටියට මේ පින් අනුමෝදන් වෙත්වා. දුකින් අත මිදේවා. උතුම් නිවනින් සැනසෙන්නට මියගේ ඥාතීන්ට මේ පින් කුසල්
හේතු වාසනා වේවා කියලා සාදුනාදයක් පවත්වලා මාත් සමගම මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම සිද්ධ කරගන්නට යෙදුන උතුම් පින්කමෙන් ලැබෙන කුසල් බල මහිමේ හේතු කරගෙන ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුන පින්වත් හැම දෙනාටම නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ උදා වේවා. ලබන්නා වූ 2026 සිංහල දෙමළ අලුත් අවුරුද්ද සාමයේ සතුට පිරි සෞභාග්‍යමත් සුබම සුබ අලුත් අවුරුද්දක් බවට පත් කරගන්නට මේ උතුම් පින්කම හේතු වාසනා වේවා. ඒ වගේම ධර්ම ඥානෙ උපදව ගන්නට ධර්ම අවබෝධය ලබන්නට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින්කම හැම දිනාටම හේතු වාසනා වේවා කියලා සාදුනාදයක් පවත්වලා ඔහොම වන්දනා කරගන්න ආශිර්වාද ලබන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුන හැම දිනාටම තෙරුවන් සරණයි. New Focus Media ශ්‍රී ලාංකීය දෘශ්‍ය මාධ්‍යකරණයේ පෙරලිකාර සන්නාමය